welcome to another vlog. මේ මාසේ දැනට මම හිතන්නේ පොත් 3ක් කියවලා ඉවර කරා because අර මම පොඩි challenge එකක් කරන් යනවා හැමදාම 30 minutes read කරන්න ඕනේ කියලා ඉවරලා. ඉතින් ඒක නිසා මගේ මේ තියෙන පොත් set එකෙන් පොත් කියවෙනවා ළමයි පොත් කියවෙනවා. මේ මාසේ කියවපු පොත් ටිකයි ජනවාරි මාසේ කියවපු පොත් ටිකයි Google Drive එකේ upload කරලා තියෙනවා. Google Drive link එක WhatsApp group එකේ තියෙනවා, so you guys can join the WhatsApp channel if you guys like. මම හිතන්නේ මගේ community post වලත් මම Google Drive link එක දාලා තියෙනවා. so ඔයගොල්ලන්ට ඒකෙන් download කරලා ඉවරලා මාත් එක්කම මම කියවන පොත් කියවන්න පුළුවන්. අපිට එකට කියවලා discuss කරන්න පුළුවන් පල්ලෙහා comments වල. also මේ මාසේ අන්තිමටම Big Bad Wolf book sale එක තියෙනවා. ඉතින් මම ඔයගොල්ලොන්වත් අරගෙන යන්නම් ඒ book sale එකට. book buying ban එකක් ඉන්නවා කියලා කිව්වට no we are going to that book sale for sure. මම ඊයේ පොතක් කියවලා ඉවර කරා අපේ book club එකේ. it's not her කියලා ඉවර වෙලා thriller එකක්. ඒකේ අන්තිම හරිය වෙනකොට මං හිතන්නේ මං ඒ පොතේ හිටපු හැමෝම suspect කරා except for the correct person. it was a fun read ළමයි. it was a fun read. හරි ඒ පොත සිරා ඒ පොත මං හිතන්නේ මම update කරා. මම ඒ පොත අප්ඩේට් කරා මේ Google Drive එකේ, so you guys can read. මම ඒ පොත ආවේ පෙබරවාරි වල actually මේ මාසේ ආපු පොතක් publish වෙච්ච පොතක්. it was good. මම හැබැයි මම ඒ authorගේ තව පොතක් කියවා Local Woman Missing කියලා. මට ඒ පොත නම් එච්චර ඇල්ලුවේ නැහැ. ඒ authorගේ details ටිකක් අනවශ්‍ය details ටිකක් වැඩි කියලා මට හිතෙනවා. මේ පොතේ තිබ්බ සෑහෙන description එක රැයක් ගැන මං හිතනවා ඒ රැය ගැන එච්චරම ඩීටේල්ස් ඕනේ උනේ නැහැ කියලා. but that was the main event of that book. මම මේ මාසෙත් ඔයගොල්ලන්ට wrap up එකක් ගේන්නම්. ඉතින් ඒක නිසා මම වැඩි කියන්නේ නැහැ මේ පොතේ මොකද උනේ කියලා ඉවර වෙලා and the reading and the rating. මං ඉස්සෙල්ලාම හැබැයි කියවන්නේ I'm pretty sure this is not going to be a 5 star for me. මෙන්න මේ පොත The Cinnamon Bun Bookstore. මේකේ first book එක මං කියවා. මෙන්න මේක second book එක. මං ගාව series එකේ ඉතුරු පොත් තුනක් තියෙනවා and I just heard that මේකේ තව පොතක් එනවා කියලා ඉවර වෙලා Dream Harbor series එකේ. මගේ ගාව first book එක නැහැ. මං ඒකේ e-book එකක් කියුවේ but second book එකේ ඉඳලා ඉවර වෙලා ඒ series එක තියෙනවා and I love the covers ළමයි. I love the covers. හරිම ලස්සනයි covers ටික. මේව නිකන් ඔයගොල්ලෝ Dream Harbor series එක කියවලා තියෙනවා නම් ඔයගොල්ලෝ දන්නවා මේක නිකන් අර Hallmark movie එකක් වගේ. අර හරිම ලස්සනයි. ඔහේ කියවගෙන යන්න තියෙන්නේ and there are some spicy scenes. හරිම ලස්සනයි. අර ඒ Dream Harbor එකේ කියන්නේ ගොල්ලින්නේ town එක එහෙම describe කරලා තියෙන විදිහ එහෙම හරිම ලස්සනයි. so cute. normally මේක 3.5 4 stars වගේ range එක තමයි මට තියෙන්නේ because මං ගොඩක් වෙලාවට I think I'm a little biased towards murder mysteries, thrillers, psychological thrillers අර ඒ වගේ පොත් තමයි මං හිතන්නේ මං ගොඩක් වෙලාවට 5 stars දෙන්නේ. and some fantasy books because you guys know my last time fantasy book එකකට තමයි 5 star read එකක් දුන්නේ. I think අද දවසේ ඇතුළත කියවලා ඉවර කරන්න බලමු. හැබැයි දැන් තාට එහෙකින් මං එළියට එනවා because මම හෙන කාලෙකින් සලොන් එකකට ගිහිල්ලා නැහැ. eyebrows වැවිලා, රවුල වැවිලා, සෑහෙන දේවල් කරගන්න තියෙනවා. මං හිතුවා hydra facial එකකුත් කරගන්නවා කියලා. මං හිතන්නේ මම මාස 3කින් 4කින් මුකුත් මුන්ට කරලා නැහැ and you guys can see it from my face. Someday I will find you, shooting star. You belong in my hand, in my hand. Would I be the same without you, without you? The sky won't ever change. My head there are mountains, endless sunsets, rivers and
තමයි ගෙදර ආවේ. මට ඇත්තටම කියව ගන්න පුළුවන් වුණේ chapters 2යි. ඉතින් තාම මුල ඉන්නේ. හැබැයි I can see that it's going to be a really nice story. මුල පටන් ගන්නේ මේ book store එකේ ඕන ගැන තමයි මේ දසරේ කතාව යන්නේ. කලින් සැරේ කතාව ගියේ අර pumpkin spice cafe එකේ ඕන ගැනනේ. දැන් මේ දසරේ කතාව තියෙන්නේ මෙන්න මේ එහා කාමරේ මනස බිත්තියට මොනවා හරි හයි කරනකොට ටක් 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 ගාන කන්ස්ට්‍රක්ෂන් එකක් යනවා වගේ. anyways මේ බුක් ස්ටෝර් ඕනගේ එයා හේසල්. එයාට ෆස්ට් චැප්ටර් එකේම අපිට කියනවා එයා ටිකක් අර ඉන්ට්‍රෝවර්ට් කියලා වෙලා ගොඩක් වෙලාවට ඇතුළෙම ඉන්න නිකන් අපි වගේ පොතක් කියනවා ඇතුළෙම ඉන්න ටයිප් එක්කෙනෙක් කියලා. කොහොම හරි මෙයාගේ බුක් ෂෙල්ෆ් එක නිකන් හරි කැතට තිබ්බ පොතක් මෙයා ඒක ආයි හරියට ෂෙල්ෆ් එකේ රීෂෙල්ෆ් කරන්න යනකොට මෙයා දකිනවා මේ පොතේ ඇතුලේ අර මේ කොනක් නවලා කියලා. මමත් හරිම කැමති නැති දෙයක් තමයි ළමයි කට්ටිය බුක්මාක් කරද්දි මෙන්න මේ කොන නවන්නේ මෙහෙම ඩොග් ගියර් එකක් වගේ. I hate that when people do it. get a bookmark on bookmark එකක් නැති වුණත් රිසිට් එකක් හරි මොකක් හරි කොලයක් හරි ගහලා දාන අර පොත කොන නවනකොට I hate it. anyways කොහම හරි හේසලුත් ඒක දැකලා ඉවර වෙලා එයා බැන ඒක බලනවා මොකද්ද මේ කොන නවලා තියෙන. එයාට එතකොට ඒක විකුණන්නත් බෑනේ. කොනනාවල තියෙන පේජ් එක යද්දි ගෑර බැලුවාම දකිනවා ඒකේ ලයින් එකක් හයිලයිට් කරලාත් කියලා. imagine you in a bookstore and then ඔයගේ අලුත් පොතක කවුරු හරි හයිලයිට් කරලා තිබ්බහම යක්ෂයා ආවේශ වෙනවනේ. කොහොම හරි මෙයා හයිලයිට් කරලා තියෙන සෙන්ටෙන්ස් එක කියවනවා. ඒ සෙන්ටෙන්ස් එක කියවද්දි එයාට තේරෙනවා කවුරු හරි ඒක නිකන් එයාටම කියලා වගේ කියලා. කොහොම හරි ඒ අතරතුරේ නෝවා main male character එක නෝවා එයා එන්ට වෙන book store එකට. apparently he's a very handsome man. so හැමෝම කියන්නේ town එකේ ගොඩක් කෙල්ලෝ එයාට කැමති වෙනකොට obviously මෙයා කැමති අපේ මේ female main character එකට Hazelට. so yeah, that's the dream, right? so that's how the story is starting. තාම ඉන්නේ third chapter එකේ. let's see how it goes. මේකට කලින් දාපු vlog එකේ කට්ටිය අහලා තිබ්බා English TV series recommend කරන්න කියලා. ඉතින් ළමයි මෙන්න මේ TV series එක highly recommended. Only Murders in the Building කියලා Selena Gomez ඉන්නවා. ඉතින් මම මේක බලන්නේ Disney Plus එකේ. I'm pretty sure torrents තියෙනවා ඇති කියලා වෙල. plus there are 5 seasons. එක episode එකක් 30 minutes වගේ තියෙන්නේ. ඉතින් ඉක්මනට බලන්නත් පුළුවන්. and English ඉගෙන ගන්නත් හොඳයි කියලා මම හිතනවා subtitles එක බලද්දි. මම දැන් ඊළඟට කියවන්න පොතක් මම දැන් සිලෙක්ට් කරගන්න කියලා හිතුවේ. මේ පොඩි පොතක් තමයි මට කියවන්න ඕනේ කියලා හිතුනේ. මොකද කලින් පොත ටිකක් මහතයි. කියවනවද නැත්නම් මෙන්න මේක මේ Japanese හරි Korean හරි translation එකක්. මං හිතන්නේ Japanese translation එකක්. ඒක මං තාම කියවලා නැහැ. ඒක කියවනවද මේක කියවනවද කියලා හිතුවා. මේක නම් පොඩි පොතක්. හැබැයි මට ඒක කියවන්න එච්චර mood එකක් තිබ්බේ නැහැ වගේ. ඉතින් ඒක නිසා වෙනදා වගේම මං හිතුවා mystery එකක් thriller එකක් අරන් කියවනවා කියලා. මෙන්න මේ පොත නම් පොඩි පාටයි. ඉතින් මම මේක සිලෙක්ට් කරගත්තා කියවන්න කියලා. so we'll see. අද second day එක vlog එකේ ඉතින් ඊයේ මහරෑ පාන්දර වෙනකන් අද මහරෑ පාන්දර වෙනකන් අද උදේ මහරෑ පාන්දර වෙනකන් මම නැගිටගෙන මේ පොත පිස්සුවෙන් වගේ කියෙව්වා. I mean ඒක එහෙම අර thriller එකක් නිසාවත් අර ඔයාගේ mind එක අර හෙනට වැඩ කරන scene එකක්වත් අර එහෙම එකක් නෙමෙයි. but it's a really nice good vibes තියෙන පොතක්. හරිම cute. මේකේ main female character එක Hazel. she works at a bookstore. එයාත් නිකන් පොඩක් අර අපි වගේ යන හැමතැනම පොතක් ගෙනියනවා. කොයි වෙලේ හරි පොතක් කියවන්න ඕන වෙයි කියලා වෙලේ එයා පොතක් ගෙනියනවා. ඒ වගේ it's pretty relatable. කොහොමද main character එක fisherman කෙනෙක්. fisherman කෙනෙක් නෙමෙයි but he does fishing tours. ඒ කියන්නේ ඔය කට්ටිය ආවහම අර ඒගොල්ලන්ට fishing කරන්න හැටි කියලා දීලා he takes them on a tour. අර ඒ වගේ කෙනෙක්. There's nothing new about it, honestly. Hallmark movie එකක් වගේ. so highly recommended if you guys want to read a feel good romance book, especially small town romance book with spicy chapters. so yeah, I know you guys like spicy chapters. ඒ පොතට පස්සේ දැන් මං හිතුවා ඒක හෙන මල්මල් සීන් එක නිසා I thought we'll get back to a mystery, a thriller, leave the world behind. මේක Netflix එකේ හොඳ drama එකක් කියලා විල there were good ratings. that's why I got the book and it seems like a small book. so shape එකේ අද රෑ මහා උදේ පාන්දර වෙනකන් නැගිටගෙන කියවුවොත් I'm pretty sure I can read it and finish it off.
දැන් දෙකට විතර වගේ ඇති අපි දෙන්න කල්පනා කරා ගොඩ කාලෙකින් අපි දෙන්න කොහෙවත් ගියේ නැති නිසා පොඩි ඩ්‍රයිව් එකකට යන් කියලා. ඉතින් අපි සිලෙක්ට් කරා ජබල් ජයිස් කියන කඳු පැත්තට යන්න කියලා. මේකයි ළමයි. මෙහි කඳු අර ලංකාවේ කඳු වගේ නෙමෙයි. හරිද? බොරළු ගල් අන්න ඒ වගේ තමයි තියෙන්නේ. මේ පේනවනේ ඔයගොල්ලන්ට. ඒකෙත් පොඩි අමුතු ලස්සනක් තියෙනවා. උනට ඉතින් අර ලංකාවේ කොළ පාටට පේන කඳු වගේ ලස්සන නැහැ. මේකේ කඳු ළඟට යන්න හරිම කැතයි ළමයි. හරිම කැතයි. ඒ වුණාට මෙන්න මේ හරිය නම් ෆොටෝස් වලට මාරම ලස්සනයි. ඉතින් අපි දෙන්න ජෙන්ඩීට ඇඳගෙන හොඳට කෝට්ස් දාගෙන ඉවර වෙලා ආවේ මේ පැත්තට. මොකද මේ හරියට සීතල වෙනවා. ජබල් ජයිස් වලට නෝමලි අපි ඉන්න පැත්තට 25ක් 26ක් වගේ වෙනවා නම් මේ හරියට නෝමලි 18ක් 19ක් වගේ ප්ලස් හුලං එනකොට 10ට වගේ බහිනවා. ඊටත් වඩා අඩුවට බහිනවා. ඉතින් ඒක නිසා අපි දෙන්න මේ වෙදර් එකත් බලලා ක්ලයිමේට් එකත් බලලා හොඳ ජෙන්ඩීට කෝට් දාගෙන ගියා. මොකද මේ කෝට්ස් මේ දවස් ටිකේ අපි ඉන්න හරිය අඳින්න බෑ. මොකද දැන් ටික ටික ආයේ රස්නේ වේගෙන එන නිසා. ඒ වුණාට ළමයි කියන්න සතුටුයි අපිට උඩටම යන්න හම්බුන්නේ නැහැ. මොකද මෙහාට වැහැලා ඒ ජබල් ජයිස් පැත්තේ නාය ගිහිල්ල ඉවර වෙලා තාම මේ හරිය හදනවා. හරිද? ඉතින් අර අපි යන්න හිටිය උඩටම අපිට යන්න දුන්නේ නැහැ. ඒ උඩ තියෙන රෙස්ටොරන්ට් එකට රිසර්වේෂන් එකක් දාලා නැති නිසා අපි දෙන්නට ආයේ හරවන් එන්න උනා. ඉතින් අර ජෙන්ඩීට ඇඳලා ගියාට ළමයි වැඩක් උනේ නැහැ. ඉතින් අපි දෙන්නට ඩුබයි පැත්තට එන්න උනා. මේ පැත්තේ තියෙන මේ ගෙවල් එහෙම දැක්කහම හරිම පීස්ෆුල්. මායි හස්බන්ඩ් එක කතා වුණේ මේගොල්ලෝ මේ මොනා කරනවත් දන්නේ නැහැ කියලා විලන් ජොබ්ස් වලට. මොකද ඒ හරිය එහෙම ලොකු ටවුන් එකකුත් නැහැ. උනට ගෙවල් ගොඩක් තිබ්බා. ඉතින් අපි දැන් කතා කරේ මේගොල්ලෝ මොනවා වගේ ජොබ්ස් කරනවත් දන්නේ නැහැ. ජොබ් වේකන්සිස් තියෙනවත් දන්නේ නැහැ කියලා විලන්. මොකද මේ වගේ පීස්ෆුල් පැත්තකට ඇවිල්ලා ඉන්න නම් හරිම ෂෝ. ඊට පස්සේ අපි ආවා රසකයිමවල ෆ්ලැමින්ගෝ බීච් එකට. ඒත් මං හිතන්නේ අපිට පාර වැරදිලා වෙන බීච් එකකට ගියේ. මොකද මේකේ නම් දැක්කේ නැහැ කිසිම ෆ්ලැමින්ගෝ කෙනෙක්. ඒ උනට එතන විදිහට ලස්සනට අපිට සන්සෙට් එක බලන්න පුළුවන් වුණා. ඉතින් එහෙම ඉඳලා මෙන්න මෙතන තිබ්බ රෙස්ටොරන්ට් එකෙන් අපි දෙන්න ඕඩර් කරා. මම නම් ඕඩර් කරේ දන්න මේ නානුයි බටර් චිකනුයි. හස්බන්ඩ් ඕඩර් කරා බේබි ක්‍රැබ්ස් කියලා ඉවරලා. මම දන්නේ නැහැ කරහද නැද්ද කියලා. මොකද මට සී ෆුඩ් මම එහෙම ලොකුවට කන්න ආසත් නැහැ. පොඩි ඇලර්ජි එකකුත් තියෙනවා. ඉතින් එහෙම කෑවේ නැහැ. ඉතින් අන්තිමේදී අපි දෙන්න මෙතනින් කාලා පොඩ්ඩක් වෙලා මුහුද දිහා බලන් ඉඳලා ආයෙත් ආවා ඩුබයි පැත්තට. ඉතින් ඔහොම තමයි අපේ වීකෙන්ඩ් එක ගත වුණේ. ඉතින් ආයෙත් එහෙනම් ලස්සන බ්ලොග් එකකින් අපි හම්බෙමු. බයි.